මේ මූට නම් ගාලා බලන්නකොද ඒකට ඔබ්ජෙක්ට් තුනක් තියෙනවා නේද මම බලපන්කෝ ඕයි කස්සරේ යන්න ඉබාකෝ මාත් ගුණා හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට මම මතකද මතකයි නම් ඔයාලා දන්නා මම මොකද්ද කරන්න හදන්නේ කියලා මම කරන්න හදන්නේ අදත් අපි ගේම් එක ප්ලේ කරන්න අද ඒකේ පාර්ට් 2 අද කරන්න හදන්නේ දිනව බුසාගේ කන පුපුරන්න වැඩි කතා ඕනේ යන් අපි ගේම් එකට මේ සබ්ස්ක්‍රයිබ් කරන්න හරි එහෙනම් අපි එදා නතර කරපු තැනින් තමයි ආයෙත් ආවේ එදා අපි අවසානට කරේ මේ පැත්තේ තිබ්බ ටවර් එකක් හරිද අපි ටවර් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා ටවර් එක ඔන් කරපු එක තමයි කරේ අපිට එකෙන් අන්ලොක් වුණා මේ අද තියෙන එහා පැත්තේ තියෙන මැප් එක උගේ ආච්චිට යකෝ මේක හරියන්නේ නැහැ ප්ලාස්ටික් බෑග් එකකින් හදන එක හදාගන්න වෙයි වගේ ඒක හදන්න වෙන ප්ලාස්ටික් ටිකක් මදි වෙලා තිබ්බා මේ තියෙන්නේ ටවර් එක හරිද රෝඩ් සද්ද නම් එනවා බලන්න ප්ලාස්ටික් එක කරගන්න ඕනේ අපි ටවර් එක අයිත් ඕපන් කරමු ඔව් අර වෙනවද නෑනේ මේ මූට නම් ගාලා බලන්නකොද ඒකට ඔබ්ජෙක්ට් තුනක් තියෙනවා අපිට කම්ප්ලීට් කරන්න එක ඔබ්ජෙක්ට් එක තමයි අපි අලුත් පිහිය හදා ගන්න ඕනේ අනිත් එක තමයි පොඩ්ඩක් ට්‍රේන් වෙන්න ඕනේ මේකේ ගහන විදිය ඔබ්ජෙක්ට් ටික ඕක තමයි ඉතින් ඔබ්ජෙක්ට් නැරියම් ඉස්සරහට ගාවුමට තව රිදි කැල්ලක් අතන සර්ච් කරන්න පුළුවන් මොනවද ප්ලාස්ටික් දියම රෙදි නෙමෙයි දැන් මේ ප්ලාස්ටික් මේක ඇතුලේ නම් තියෙනවා ඒක ඇතුලේ හැබැයි වෙන එකක් ඉන්නවා ලොකු එකක් බොඩ ඉන්න මේකත් ගන්නකම් ෆක් හරි යකඩ කැල්ලක් ඔන්න ප්‍රශ්නේ හරිද ඔන්න අරු වෙනවා ඉන්නේ ඌ විස ගන්නවා උපායිනේ මූ තමයි මුදි ළඟට එන්න ඒක ලේසි ළඟට යනවා ගන්න ඕ කවුරුත් ඉවරයි are you serious කන්නේ අවුලන්නේ අපි ආයෙත් ගමු කහනවා දුරට ගානම තමයි නතර වෙන්නේ මේ ඩස්බින් කඩන්න තිබ්බනම් ඒ ඩස්බින් එක නේ ඉතින් යකඩ බටිනේ කියන්නේ කොහොමද ප්ලාස්ටික් ටික ගන්න මම කිව්වනේ අරුට ගන්න ඕනේ මුට ගහන්න වෙයිද වෙයිනේ යකඩ ගැල්ල මුට ගහනවද නම් කොහොම හරි වරෙන්කෝ udah mali kalabelin belum bang itu nikah itu udah gana tuh plastik gana deh kan itu lu kok mau plastik nanti ini balap lebih upgrade kan peluang lagi craft නේ upgrade ඕනේ මටද අනේ craft sorry ඊය හදන්න ඕනේ upgrade නෙමෙයි වැරදුනා නෑ ප්ලාස්ටික් නෙමෙයි යන්න වඩු වෙලා තියෙන අම්මට ඉතින් මම මෙතන උඩනේ බං කතියි බලයන් මේ හරින බෑනේ මොනවද අද ගලවන කොහොමද රූම් මරලා ගන්නවා උසාට ගාපුවම මං හිතන්නේ මොන හරි හම්බිය අපිට වැදගත් දෙයක්. උඩ ගහලාම තමයි ඉතින් බලන්නේ.
උන්ට ගහන්නේ හෙල්ත් එක අඩු කරගන්න හොඳයි. ඕ පළවෙලේ ඉඳි මං ඉන්දා පාරේ හරි තව මේක කම්ම ටොයිලට් එක අරකට මට ගහන්න ඕන ප්ලාස්ටික් ටිකක් ගන්න ඕන මරි අද උඹට ගහනවාමයි මම හෙල්ත් එක ගියානේ udah nih lagi nih එහෙම කරන්න ඔට්ටු නෑ එහෙම කරන්න ඔට්ටු නෑ අඩෝ පාරයා අඩෝ හිර වෙනවා නේ අද ඕ නෑ ඔයාගේ සීඩ් ඔයාම තියාගන්න මට නම් මොකද පිටිපස්සට ඵලයන් අඩෝ ඒක ස්ලෝ වුණේ වෙලාවට මේ එක්ක ප්ලාස්ටික් ඕනේ බටු ටික අරయ్యා ඉදපන් මම පීයා දාගෙන එනක තොට බලපන් පීයා දාගෙන ඊට පස්සේ මං කරන දේ බලපන් කනවා යකෝ කෑලි කන මරාගෙන කන දැනගන්න යකෝ දෙපන් තින්නෝ අඩෝ අද එන ගේම් එක ඇයි දන්නේ නම උල්ල ඒ අලුත් මැප් එකයි රෙකෝඩින් ඉන්නද මේ මැප් එක ලේසි අපිට දැන් වැඩි මට ඒක අමතක වුණානේ මෙතන එකෙක් ඉන්නවා එනිමි ඔබ මැප් එකේ රතුපාට පෙන්නනවා අවුලන්නේ මූට ගහන්න ඕනේ මෙතන ඉන්න එකටත් ඕනේ අර බඩු ටික අරගෙන යනවා යන්න එච්චර ඌ පොඩ්ඩක් යනකම් ඉන්න ඕනේ නැත්නම් යන්න බෑ ඌව තවුස්සගෙන දුවගෙන යන්න ඔන්න කන්න මුල පාද ගන්න හදන්නේ අඩෝ හිරත් වෙනවා හරි කොහොම ඉස්සරහට ගියොත් හොඳට දියේ හැබැයි බයි යන්න කමන්නේ වෙනවා ඒ ජෙට් එක ගියේ බයි මං යනවා උඹලා ඕනි නාටක වන් නටා ගනියෝ යමං හානික ඕ මල්ලි හිමින් වරින් හිමින් හරි උඩ මීටර් නෑ උඩ අමතකුණා අපි දෙන්න මෙතන කාර්යය ලූට් කරන්නේ මොනවද වීඩියෝ කම් හරි අයියෝ මොකෙක් කරි කයිසිනා අප්පා පොඩ පාඩු ඉන්නදී අංකෝ බා හොණ්ඩ තමයි ඉතින් ඔය අයියෝ රෙද්ද කී පාරක් දැන් ආවද කියහන් දුන්න දෙන්න තුරු මීඩිය යන්න දැන් පුළුවන් හදන්න බඩු ටික ඔක්කොම දාගත්තා අම්මෝ යන්තම් අලුත් එක ක්‍රාෆ්ට් කරනවා craft okay palen hari upgrade වලදී පුළුවන් නේද upgrade කරන්න ඊ upgrade කරනවා ඕනේ ප්ලාස්ටික් 20ක් ඕනේ යුතුවා මොයිපා කිසිම කලබලයක් නැහැ උලන්නේ පිහිය වෙනම හම්බෙනවා හරි අද අපේ පළවෙනි ඔබ්ජෙක්ට් එක හරි ඔන්න පළවෙනි ඔබ්ජෙක්ට් එක completed ඊට පස්සේ අපේ දෙවෙනි ඔබ්ජෙක්ට් එක තමයි පොඩක් පුහුණුයි පුරුදු වෙන්න යන්න තියෙන්නේ අපිට අන්නර ගොබ්බයා ගාවට පොඩ්ඩක් ඉන්න මේ පොඩක් ගේම් එක ලැග් වුණා ගේම් එකේ චුට්ටක් ලැග් අපි පොඩ්ඩක් ලැප්පේ මොකක් හරි ගමන් ලැප් එකට පොඩ්ඩක් තියෙන්න දීලා පොඩි වෙලාවකින් හම්බෙමු බයි පොඩි වෙලාවකින් හම්බෙමු හරිද පොඩි වෙලාවයි වීඩියෝ එකෙන් අයින් වෙන්න බෑ කොහොම ඉඳපන් මං කියන්නේ යන්න බෑ පොඩි වෙලාවයි යන්නේ කොහොම ඉඳන් පොඩ්ඩක් ලැප් එක ලැග් වෙනවා one day later හරි එහෙනම් යාළුවනේ මං ගිහිල්ලා වතුර ටිකුත් බීලා
ෆක් මම කොහොමද බං එක්කේ බීලා හරි කමන්නේ මොකක් කරේ මේ පොඩි වෙලාවක් මං ගිහලා වතුර ටිකක් බීලා එම ආවා මුට ගාලා වල පිහියෙන් ගන්න මුනේ ඊට කලින් මම මරනවා මට ෂුවර් කලබිනේ කජීතු උඩ කැම් එක අවුල් වෙන්නේ නැති මේ චුට්ට කැම් එක වැටුණා බ්‍රෝ ඉක්මනට හරි මට යන්න ඕන ඉක්මන ලෝඩ් එක අඩෝ ආයි ලැග් ගියේ දැන් මැරිච්චින්ද ඔව් ආයි ලැග් ගියා මැරිච්චින්ද අයියෝ උඩරන් ගානවා කොහොම හරි පිටිපස්සෙන් ගිහලා ඔළුවට ඔළුවටම ගැහුවා ඉවරයි බොඩි මුත් තිබ්බේ නෑ මුත් තිබ්බේ දිහන්න යමු ඉනෝපා උඩ ගන්න ඕනේ පුරුදු වෙන්නනේ අපි දැන් දෙවෙනි ගෝල්ඩ් එකේ තියෙන්නේ හරි අපි දැන් ගහමු අතන ඉන්න භූතයාට පොඩ්ඩක් ඉන්න මං එනවා මම පී හදාගත්තා අඩ මොනවා බුසාට ගන්න බෑ ඉඳවමුට ඊ ළඟට ගින්නේ නැති දන්න ඕ නයිස් විසික්කනවා ඊ උයි 20 ඩැමේජ් එනවා හරි ඌ ඉවර මේ ෂොට් එකෙන් ඉවර අයියෝ ගැදෙරිය ඔන්න විකලට අස්සර ගිහින් එක දුන්න නම් ඔළුව පැලෙන්නේ අලි බයේ දෙයන්නේ ඔඩු ඊඩොජ්ජක මැරියා ඊ එකියුමන්ට් එකකුත් ආවු මෙරුවට පස්සේ උගේ ප්ලාස්ටික් විතරයි ඉතින් ආම මොනේ වැඩන්නේ නන්නේ ප්ලාස්ටික් උත්පත් අපේ දැන් ගෝල්ඩ් එක තමයි මැරෙන එක නෙමෙයි කැම්ප් ෆයර් ගාවට යන්නේ මේ ප්ලාස්ටික් ටික කඩාගෙන යන්නේ ගේම් එකේ ලැග් වැඩි වගේ සීන් එකක් තියෙනවා පායනවා මගුල නියමයි ඉතින් වෙලාවට අරුව මැරුවේ ඇත්තටම වෙලාවට අරුව මැරුවේ බඩු නම් හම්බුණා නාන්නේ ප්ලාස්ටික් එහෙම තියෙනවා ඒකත් ගිම්බා දැන් ගහපන් හූ අඩෝ ගහපයකෝ දැන් පුළුවන් නම් ගහපයකෝ පුළුවන් නම් ගේ තුලට පණිමු මේව කඩුව කියද මට පුළුවන් නේ කඩන්න ඔයාලට කියන්න දෙයක් තියෙනවා මේ ගේම් එක පොඩ්ඩක් ලැග් වෙන්නේ අද මම රෙකෝඩ් කරන ඉන්නේ ෆේස් කැම් එකක් දාන ඔක්කොම දාන රෙකෝඩ් කරන්නේ ඒකයි ලැග් වෙන්නේ නැත්තම් නම් තමයි ලැග් වෙන්නේ නැහැ එහෙම මේ ප්ලාස්ටික් කම්මු යවලා කැඩියන් කොන්නයි නයිස් අප්පා ඒකේ නම් බඩු ගොඩක් කම්මනේ ආයෙ ගාරින්න ලොප්පික් එකක් ඕනේ මොකක්ද තියෙන්නේ මේ හරි අපි දන්නවා ඉතින් මොකෝ කරන්න පුළුවන් කියලා මට ගහන්න ඉන්නේ චර්චිතේ දැන් ගිහින් ගහන්න පුළුවන් කැම්ප් ෆයර් එකට යන්න ඊට කලින් බඩු ටික දාලා
මහත ගොරිල්ලට ගන්න ගොරිල්ල මෝඩ ගුබ්බ බුසා අලිබඩට ගහන කොහොමද අදන මුට ගහලා යන්න කවුට ගහලා කියන්නේ කවුද යමු නොබම ලා 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 උඩ කලබල ඉන්න එපා උඩ තියෙන. ගිනිමැලේ ගාව වාඩි වෙමු අපි චුට්ටක් වාඩි වෙමු. යකෝ වාඩි වෙන්න බලයන් මොනවද කරන්නේ? අන්න හරි අන්නේ බය තියාගන්න ඕනේ. දෙන්නේ කනට. හරි අලුත් ඒවා අන්ලොක් තියනවා. ඊළඟට ලොක් මෙඩිසින් එකක් තියෙනවා. මේක හදාගන්න. බෙන් කැල්ලක් තියෙනවා. උයන එකක් තියෙනවා. උයන එකක්. වීදුරුවනේ හැබැයි. මේක මොකද්ද? ලෙවල් 7 දියන්න පුළුවන්. ඒකට අපිට අන්ලොක් කළා. ලොක් පික් එක බලහන්කෝ බා. යකෝ. ඒක කොච්චර පස්සේ දෙයක් අන්ලොක් වෙන්නේ? බෑග් පැක් එක අප්ග්‍රේඩ් කරා නම් හරිනේ. දුම් පල්ලෙන් ගස් බල පල්ලෙන් අප්ග්‍රේඩ් වලින් බෑග් පැක් එකනේ මේක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් නේද? මෙතන 18යි මොනවද මේක අන්ලොක් කරන්න මොකද? ලී ෆෙදර් ඒව නෑනේ. බොසාට ගහන්න ඕනේ හින්දා අපි මේක පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරගමු. ඩැමේජ් එක නියමයි. ඊළඟේ අන්ලොක් කරන්න මෙටල් 25යි වීදුරු 12යි. සෝරි කැමරා එක දෙන්න ඕන ඵලයන් උඩට. බෑග් එකේ මොකද වෙන්නේ? අපිට තියෙන බඩු ගැන ටියුටෝරියල් යන්නේ. ඒක ඉස්සරහට මං හිතන්නේ වැදගත් වෙන්නේ අපිට පිහිය වෙනකොට වෙන මොනවා හරි දාගන්නත් එක්. එහෙනම් අපි පුලා බලා සිටි මොහොතයි මේ ගිහින් තේනවා බොසාගේ ඔලු පුපුරන්න. බලමු බොසාගේ හැම ලූට් මොනවද කියලා. රෝල් එක බලන්නේ ස්ලෝ වුණොත් එහෙම. අනේ ස්ලෝ වුණේ කවන්නේ නෝට්. කයි දෙකයි තුනයි. 1 2 3 ඕ පිටිවසට මල්ලි. කලින් මේ ඇටැක් එකෙන් 20ක් ඩැමේජ් වුණා. දැන් කීයද 28ක් 30ට කිට්ටුයි නේ කමන්නේ. ලේසි එකක් එක්ක ගහ ගන්න ඕනේ මේ වැඩේද. අපි දැන් ගිහිල්ලා අපිට දෙන්න ඕනි කියනට වැඩේ දීලා ඉන්න. මෙතන යන්න බෑනේ කොහොමද යන්නේ? පොඩි දා මෙතන ස්කින් ගන්න ඕනේ. නෑ ඕනි දෙයක් තමයි වෙලාවට හම්බුනේ. මේ බඩු ටිකත් කඩාගත්තා නම් හොඳයි. බඩු ඉස්සරහට තමයි ඕනි වෙන්නේ දැම්ම නෙමෙයි. ඒ ගහපයියෝ බලන් ඉන්නේ මොඩේ. nice බැරල්ටියත් කඩන්න පුළුවන් ඉතින් දැන් අර අප්ග්‍රේඩ් එකකින් හින්දා. ඒත් කැඩුවා. හරි. විදුරු ටික කඩන්න පුළුවන්ද? හරි. බැරල් එක no කරබලයක් නෑ මැරෙන්න මට උවමනාවක් නෑ. බුදු අම්බෝ ඊක යකෝ පලාතක් මිවරණයකට වෙලාවට අයින් වුණේ. අඩෝ කාර් දෙකට ඩැමේජ් වුණානේ. අපිට කඩන්න බැරිද බං කාර් එක අතින්? කොහේ කඩන්න? ගයිස් මම පොඩ්ඩක් AFK ආයිත් ලැප් එක පොඩ්ඩක් ලැග් වෙනවා. මේ ලැග් වෙන එක නම් මම වදයක් බා. AFK මම පොඩි ලාකින් එන්නම් එන. හෙලෝ එහෙනම් ඔන්න මම ආවා. යන් අපි බොසාට වැඩේ දෙන්න. මේ මෙහෙ නෙවෙයිද බං බොසා හිටියේ මම මතක නැහැ. මෙහෙද බං බොසා හිටියේ.
මට මතක විදිහට මේ පැත්තේ නේ අර අනිත් ගේට්ටුව තිබ්බේ. අඩෝ ලැග් වෙනවා ලැප්පේ නිදහසක් දීලා අඩුන්නේ. ලැග් ගෙවි හරියද බුසාට ගහනවා යකෝ බුසාට. බලපන් ගැහුවේ නැත්තම් බුසාගේ ඔළුව ගලවනවා. මේ ළඟ නැද්ද දන්නේ ගේම වලක. රීස්පොන් ඔන්න. පරය ළඟට ආවා. නේද? සමනාව බලපන්කෝ. ඕයි කස්සරේ යන්න ඉබාකෝ මාත් ගුණා. ඊසි වගේ සීන් යන්නේ බා. අඩෝ ඊසි වගේ ඉන්නේ. සවුන්ඩ් එක නම් මට අල්ලන්නෙම නෑ. ඕ කොපිරයිට් අදිය වගේ ගොඩ සවුන්ඩ් එකක් තියෙනවා. මම මැරුණානේ බා. මම මැරුණා. අඩෝ ඊසි නෑ නේ. අපෝ මේ සවුන්ඩ් එක නම් හරියන්නේ නෑ. මේ මෙහෙම වැඩක් කරුම්ද? ගේම් මියුසික් අඩු කරමුද? ඔව් ගේම් මියුසික් අයින් කළා මොනේ. ගේම් මියුසික් මේ ඒ බොසාට ගන්න ගේම් මියුසික් එක අයින් කරමු. ඒක හොඳයි. ඔව්. හොඳ ඩිසිෂන් එක. ඔව් මං ගේම් මියුසික් නැති කරලා. ඔව් අඩු කරලා හරි නැති කරලා හරි එන්න. එන්නම් කියන්නේ. හරි මොකක් කරේ වැඩන්නේ. හලෝ රත්තරන් යාළුවනේ ඔන්නේ නම් මං අයින් කරා මියුසික් වලින් ටික නැත්තම් වැඩක් නැහැ මේක ගහන්න වෙන්නේ කනට එකක් එනවා ඇත්තටම උස් තඩියව මරලන්නේ මං කො XP හරි හම්බෙන්නේ යම් උසාවියට යම් එච්ච බැච්චෝ ගණන් ගන්නේ නැහැ උඹලා පොඩි උන් එක උඹලා වැඩක් නැහැ මට උඹලා ඊසි දැන් බුසාගේ හොම්බ තරන්න යන්නේ ඉක්මනට අනේ මල්ලි වෙලාවක් නැහැ මල්ලි ලැග් එක සිම්බලක් තියනද බං හොම්බු දාන්න ඇස්සේ ඵලයන් ගොයන්න වද දෙන්න නැතුව මේ චුට්ටක් ඉන්න මම රෙකෝඩින් උන් කරලා තියලා මතක නැහැ. හරි රෙකෝඩින් උන් කරලා. මෙච්චර නැත්තම් ගේම් එක ගාලා රෙකෝඩින් නේ. ගේම්මත් තමයි හිම්මා. මෝඩයාගේ අම්බෝ අඩියක් තියන්න යන වෙලාව මුට බොසත් එක්ක රැච්චත් එක්ක දන්නේ නැහැ ගහගන්න රිද්ද මෙතන නේ මැරුණේ අම්බෝ ලැග් එක බං රෝල් වෙන්න ගත්ත වෙලාව බුදු අම්මේ බුදියගෙන මෝඩයකා අයියේ නතර වෙයන්කෝ එක එකේන උඩරලා ඉන්න මොන මඟුලක්ද මන් දන්නේ පුදුම වදයක් තියෙන්නේ හැරියන් කොනින් පැත්ත වරි අයියෝ හෙල්ත් එක අඩු කරගෙන බෑ මේ මැච් එකට මට හෙල්ත් එක උනේ සම්පූර්ණයි මේ සනමලයා මම පෙන්නන්න මට තොපිය බලපන්කෝ හෙල්ත් එක රෙද්ද බලහන්කෝ මගුල කරන්න දෙයක් නැහැ ඉතින් මොකද කරන්නේ ඒ දැන් නෑ බං අර අමුතු මියුසික් කීදන් බඩු ටික ගන්නවා අපරාධයක් නෑ මුගේ හරි දුක ගන්න හෙල්ත් එක අඩු වෙන නේද පාරක් කරලා උසාගේ හෙල්ත් එකෙන් භාගයක් යනවා බං පිහිය මං ගෝල්ඩ් කරපු කාරිය උසාට පිහිය තියෙන්න ඕනි බං
අපෝ වමනේ දාන්න ගියා. මනේ සද්ද බලපංකො බං. මට ඇත්තලෝ ඊයා මම දැන් කැත විතරක් ලෝ පදි එකක් හරි එදුනොත් ඉවරයි ඈ 1 ලයිෆ් එකක් තියෙන හරිද එකකින් ඉවරයි එකකින් එක ඩැමේජ් එක යන්න ඕනේ හાર્ට් එක පේනවනේ ආ ඉවරයි එකයි ඊයා බං ඌ වටේටම දැම්මයි පාරන ඊයා වරෙන් හූ වරයකෝ මට බෑ උඹ ළඟට එන්න. උඹේ වටේට ඇසිඩ්. දෙවන් දැන් දෙන්න. ඊයා. මොඩේ වමනේ දානවා. අපෝ වමනේ දානවා අයින්. ඊයා. වමනේ ඇදෙනවා. මොකක්ද කොයි කරපු කුණු හර්පේ අහසට විදින්නේ අඩ හූ ගහපයියව ළඟට ඇවිල්ලා බයද බුදියගෙන ඉන්නේ මේ උඩ මහන්සි හැදෙනනේ මේ වෙලාවට අපි ගිහින් ගහවුවම හරි දැන් මං හිතන්නේ නැතින් ගහනවා ඔය එන්නේ එකයි අනේ උඩ වමනේ විතරයි දාන්න පුළුවන් නේ අත තිබ්බට අතින් ගහන්න බෑනේ හැබැයි හොඳයි udah menarik ledang kau gahana heman tenda wamani wamani aka udah mahan sih hari itu wamani di dia mana gini gahan juga bang wala pala di gini tegi making yana onna ibara ini ne wamani dah nama කැත විතර බලපන් වමනේ වල ඇසිඩ් වමනේ ඇසිඩ් අන්න හරි වමනේ ඉන්නම් නෑ හරි ගොබ්බ බස අන්න පර්ලයක් හම්බුණා නයිස් හැබැයි මම දන්නේ මොකද කරන්නේ කියලා ඉතින් මම පේන ඉලි පාත්යක් තියෙනවා කියලා දැන් මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ දැන් මට ඔක පෙන්නන්නේ කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඉතින් මට පේනවා ගේට්ටුවක් තියෙන්නේ ගේට්ටුව වහලා තියෙන්නේ දැන් මම ටවර් එකෙන් ඕපන් කරන්න කියලා දැම්මනේ ඒ ඕපන් වෙන්නේ නැති මොකද්ද දන්නේ මේ බර්ල් එකෙන් කරන්නේ ඕ අපි දැන් ගිහලා මචං ටවර් එකෙන් ඕපන් කරන්න ඕනේ යායි බර්ල් එකේ තියෙනවා අපේ ළඟ අර යට පහළ අපේ ස්ලොට් වල අර වීදුරු බඩු වලට එහා පැත්තේ බන් තියෙන්නේ බර්ල් එක මේකට ගහයන්න ඕන නායකි ප්ලාස්ටික් උත් තමයි හොඳයි ස්වීට් මේක සික්‍රට් මොන හම්බෙයි ප්ලාස්ටික් ඉඩනේ පියානෝ මෙන්න මේක ගාවට මොකද වෙන්නේ ආමීන් දැන් දින අලුත් එක ඕපන් ඊස්ට් ගේට් ඊස්ට් එක නේ බංගි දැන් ඕපන් වෙනවා හරි කලින් කියන්නේ ඕපන් වුන්නේ නැහැ නිකන් බලන්න විතරයි ඊස්ට් වෙස්ටර්න් ගේට් එක දැම්ම ඕනේ ඕපන් කරා මේක රිපෙයාර් කරන්න නම් ඩ්‍රිල් එකක් ඕනේ හරිද යන්කෝ අපේ ඉන්න දැනට දැන් හරි දැන් හරි ගියා අනේ ඒ පාර ආයෙත් ලැග් කිව්වට පස්සේ අඩෝ නැත්තම් බං ඕන් ඔය විදිහට නිකන් ඇවිදගෙන යන අවුලක් නැතුව දැන් ඉතින් අපි බලමු පර්ල් එකෙන් කීයක් හම්බෙයිද කියලා XP අර චෙස්ට් එකට දාද්දි XP කීයක් හම්බෙයිද කියලා පර්ල් එකට අවසානට යන්නේ මේ බෝලේ 50ක් හම්බ වෙනවා XP ක්‍රාෆ්ට් වලට ගිහිල්ලා ඩ්‍රිල් එක හම්බෙන්නේ කවද්ද අපිට level 7 දී සිරාවටම level 7 දී
බ්‍රා ලෙවල් 7 දී අන්ලොක් වෙන එකක් බලන්න අපි වැඩක් නැහැ නේ දැම්ම පෝච්චියක් ක්‍රාෆ්ට් කරලා බලෙන් යන්න එතන ඒව තමයි හීලින් හරිද අප්ග්‍රේඩ් වලට ගිහිල්ලා බෑග් එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් මදි තවත් මේක පුළුවන් මේකට වීදුරුනේ මදි වෙලා තිබ්බේ මෙටල් ටික හොයන් ඇවිල්ලා මේකත් අප්ග්‍රේඩ් කරලා මම යන්න බං අද දවසට ඒකට යන ටියර් අප් කළා මම මෙටල් ටිකක් හොයාගෙන මෙටල් තියනද මෙටල් ඩොග් කෙනෙක් ඉන්නවා හරි බං මට ඕනේ මෙටල් ටික සොයමු මෙටල් සමදා සෙමතෙන එකයි නානේ දෙකක් තිබිලා එක වුණත් වටිනවා දෙක වුණත් වටිනවා දෙක තු කරන්නේ මෙතනක් තියෙන තව මෙටල් වගේ කඩපම් උඩ ගහලා කඩපයිය ඒක ඕනේ නෑ ඕනි යනක මං ගන්නවා මේක කඩලා එච්චර දෙයක් ඕනේ මෙටල් ටිකක් ඕනේ තව මදියලා තිබුණා හරි XP දෝහක් කොමුණා ඒ ලෙවල් උත් අප් වුණා XP 10 ඉන්න මේක ඇතුළේ ඉන්න එකෙක් හරිද ඌට පිහිපාරක් ගහලා අතින්ගම් ළඟට යමුකෝ අර උගේ මාක් එක පෙන්නනකම් පොල්ලෙන් ගන්න සුපිරි පොළු පාරක් හරිද ඊට පස්සේ පිහිපාරක් පිහිපාර ඉවරයි තව ඉන්නවනේ මම දන්න විදිහට මේක තව එකෙක් ඉන්නවා ආ එන්නේ යකෝ බොසෙට්ටත් ගහලා ආවි බම් මං උඹලා මුකුන් දැච්චෝ ටික මේ විදුරු ටිකුත් ඔහොම කඩාගෙන යනවා ආපුවනේ විදුරු කොලක් තව විදුරු අතන මෙටල් එකක් තියෙන එක ගමු මේ සෝෆා එක කඩන්න පුළුවන් මන්ද තාම අප්ග්‍රේඩ් මදි තව එකක් අප්ග්‍රේඩ් කරන්න මම හිතන්න පුළුවන් සෝෆා එකක් කඩන්න ටීවී එක පුළුවන් ටීවී බෑ ඒ බන් ටීවී එක කඩන්න බැරි බං මෙතන කුක් කරන්න මේ ගන්න අපිට දෙයයන් මෙටල් තියනා දෙයම මෙටල් තියනා බය වෙන්න දෙයක් නැහැ කෝකටත් ඒක කරේම මොකද මේ කඩලා මෙතනත් තියෙනවනේ පොල්ලක් එකත් කඩාගෙන යමු මිඩල් එක කැඩෙන්නේ නැහැ හරි ඔව් කඩපන් අන්න හරි අඩෝ මිඩල් දෙයක් හම්බුනේ අඩෝ ඒ වැටවලුත් කඩන්න පුළුවන් දැන් අපිට අර මට වැට නෙමෙයි මෙතන කඩා ගන්න ඕනලද ඕනලද ඕකේ යකඩ හම්බෙනවා කමන්නේ ලී කොළ ඔය යකඩ ඔක්කොම හම්බෙන මොනවාද බං බිම දාන්න නම් බිම දාන්න මෙතනින් අර ඔක්කොම ඕනේ හරිද මේක මේකක් විතර නෙදී මේක එළියට එක්කම මේක බං ඔව් බං එළියට එක්ක යකඩේ ගන්න යකඩේ ආයි දැම්ම කොළ මගුල ඵලයන්කෝ මේ නෑ ඒ දුන්නට යකඩ වලට මේක වටිනවා නෑ බයිනෝට කොලේ වටිනවද මන්ද නෑ යකඩ වටිනවනේ යකඩනේ මොකද මේ අර ෆෙදර් එක වටිනවා බා කොලේට වඩා හින්දි එක ගම්බා හරි අඩෝ කිදර බලය මම්බා හරි බා ඉඳග දැන් අප්ග්‍රේඩ් කර හැකි අපිට බං ඕනි එක නිදහසේ දැන් අප්ග්‍රේඩ් කරක් දාගත්තා අම්මා ලෙවල් අප් වුණාට පස්සේ අලුත් දේවලුත් ආව නේ බා ස්කිල්ස් ආව මොකක්ද ගන්න ස්කිල් එක වැඩියෙන් බර උස්සා යන්න පුළුවන් ඩැමේජ් එක වැඩි වෙනවා ප්‍රශ්න වලට ඩැමේජ් එක වැඩි වෙනවා නේ බා XP එන වේගය වැඩි වෙනවා මේකෙන්
මේකෙන් බර උස්සන්න පුළුවන් ස්ලොට් එකක් වැඩි වෙනවා. මොකක්ද ඕනේ? ස්ලොට් එක ගමුනේ බා. බරනේ දැන් කොහොමද අපි වැඩිපුර උස්සන්නේ? ක්‍රාෆ්ට් කරනවල රෙසිපිස් ටික උත් අන්ලොක් නැහැ ඒකෙන් අපිට. ලෙවල් එක වැඩි වෙච්චි. කැප් එකක් තියෙනවා. කැප් එක ක්‍රාෆ්ට් කරමුද බා? තව ඕන අරන් එකයි මදි. මේක මොනවද ක්‍රාෆ්ට් වෙන්නේ? මේකත් ඕනනම් කරේ. මොකද්ද දන්නේ නැහැ නේ බා. මේකත් ඕනනම් කරේ. අප්ග්‍රේඩ් වලට ගියා අපි කරන්න අපිට කරන්න වරින් බා. මේක අප්ග්‍රේඩ් කරන්නේ. ඔබාගෙන ඉදියට එන්නේ. ඇහැ කහනවා ගියාම. මං හිතන්නේ P5ක් හරි 4ක් හරි වෙන්න ඕනේ. මතක විදියට. ස්ලොට් එකක් වැඩි වුණා අරගෙන් අපේ අර ඇබිලිටි එක ගත්ත එකෙන් පිහිත් 4ක් වුණා. එහෙනම් ගයිස් කියලා ගැල්ල කයි නම් මං කියන්නේ නෑ බා. කියන්නෙම නෑ රෙද්දායි ගයිස් කියලා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. හොඳ නැත්නම් ඉතින් ඒත් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එක දාන්න. ඌවනම් මොනවද? එහෙනම් good bye.